මේ කතාව හරි ලස්සන කතාවක්. අපි හැමදාම එකම විදිහට කතා අහනවා. කතා බලනවා. හැබැයි මේ කතාවේ මාතෘකාව තමයි මෙන්න මෙයා. නමින් හාරත. ඇත්තටම මේ කවුද? යන්නේ කොහෙද? මේක කියන්න හරියට මමවත් දන්නේ. හැබැයි මේ අමුතුම චරිතය කවුද? අපි අපේ විදිහට කියනවා නම් ඇත්තටම කවුද මේ ඩයල් එක? මේ ඉන්නෙත් ඒ වගේම චරිතයක්. කෙලින්ම කියනවා නම් පට්ටම කම්මැලි. හැබැයි කම්මැලි වුණාට වැඩ කරනවා කියලා පෙන්නන කට්ටම කපටිය. මෙයා හිතන් ඉන්නේ මෙතන මහන්සි වෙලා වැඩ කරන එකම මිනිහා මෙයා කියලා. Hey, aduh, Ruitya. Ammana mage bajiya. Hardiya. දැන් තෝ ගමේ ඔක්කොටම කියලා ආවේ කොරියාවල දීවර රස්සාවකට යනවා කියලා. අපේ රටේ කවද්ද බං කියපු දෙයක් කරන මිනිස්සු ඉන්නේ. දැන් තෝ අපි ඔක්කොම අන්දලානේ කරලා තියෙන්නේ. මේක දීවර රස්සාව තමයි. වෙනසකට තියෙන මේක කොරියාව නෙවෙයිනේ. එතකොට උඹ ආරේපු සුද්ධ සුද්ධියන්ගේ ෆොටෝ මේ වැල්ලට එනුවන්ගේ ෆොටෝ බං. ඒක නෙවෙයි බං. උඹගේ පවුල් ජීවිතේ එහෙම කොහොමද? පවුල් ජීවිතේ මොකට ඉවෙනවද මන්ද? යන්තම් ඇහැ පියාගත්තා විතරයි. දැන් ඉතින් යමංකො සුපුරුදු රාජකාරියට මැනික වස්තුව රංකඳ මැනික නැකිටින්ඩ කිරියාවක්. දැන් ඊයේ රෑ ඉඳලා ඔය වදේමනේ. නිින්ද යාගෙන එනකොට කොහොම හරි අnder තට්ටු කරලා කිරි ඉල්ලනකමයි වැඩේ. දැන් ආයෙත් උදේට මුකුත් නොදන්න එක වගේ සුදු කිරි කියනවා. කෑ ගහන්න එපා සුදු. ආලපාල මිනිස්සයන්ටයි. උන්ද ළමුණා නොහිතයිද? ඕන දෙයක් හිතපොතේ. දැන් උන්දලා දන්නවා හික කෙරුවා. උන්දලා දන්නවද? අම්මොට සිරි. මේ මට මගේ පාඩුවේ නිදා ගන්න දීලා තමුසේ රස්තාවට යනවකෝ. මොන කරුමයක්ද ඔය මේක?
සුදුමයි යන්නම්. ඉතින් යනවා. කොහෙ ගියත් කමන්නේ වෙලා අතනින් ගෙදර එනවා. රැට උයන්න. නැත්තම් එද්දි කඩෙන් කෑම එකක් අරන් එනවා. මා නරක ගෑණි කරගන්නකෝ. ප්ලාස්ටික් පුටු වලට දෙනවලුත් බේසා. ඉන්නෙච්ච ඇල්මේනියම් කල වලට දෙනවලුත් බේසා. ඉරාපු යකඩ කෑලි සාඩු කෑලි. වෙළඳ මහතාණෙනි මට තේ පැන් ස්වල්පයක් ලබා දෙනු මැනවි. බා මේක මොකද බම් ඩයල් එක? අම්මා පල්ලා බා. පොරණන් නාට්‍ය කණ්ඩායමකින් අතරම වෙච්ච ඩයල් එකක්ද කොහෙද? කොහොමද උගේ වදන් ටික? ඒකනේ නම්බා. ඔන්න බලපන් මේ මහත්මයන්නේ ඔබගේ තේ පැන් සංග්‍රහය ලැබෙන තුරු ඊදගනු මැනවි. ප්‍රීති 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 බොහෝම ප්‍රීති. හරිම සතුටුයි. සත්‍ය වශයෙන්ම මට හරිම සතුටුයි. මේ මොකද්ද බම් මේ කුණ්ඩවාලේ? මේ දැන් ඇයි ඔයිලට සතුටු? මක්කයි කාරණා? නේ ප්‍රීති 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 ගොඩක් ප්‍රීති. දැන් අයියේ ඔච්චර ප්‍රීති වෙන්නේ? දැන් ඔහේ කියා අමතන්න එපා මහා ඇමති. වසර ගණනාවක් හොයපු මහා ඇමති මට හම්බුණා. මේ මූට අමු කැවිලාද බා? නැත්තම් මේකට පිස්සුද? වෙන්න වතුතුමිනේ වාගේ දෙවිහිත පානේ. ප්‍රීති ප්‍රීති ප්‍රීති. බොහෝමත්ම රසවත්. මුදලාලි මේ අරු කොල්ලු කාරේද? එමහත් ඒකම කියන්නේ අර ප්‍රීති ප්‍රීති ගගා ඒව ගැන නේද කියවන්නේ? අනේ පීටි මහත්තයෝ ඒවල තුන නෑනේ. එහෙනම් තුමා යාගේ අමිතියවයි විකටයයි හොයනවලු. අම්මා පල්ලා මොකද්ද බං ඒ හරුපේ? කොහොපු හමුණාද? මේ යකා එහෙම එකෙන් නෙමෙයි බං. එහෙනම් මේ යකා ගිය ආත්මේ රජ කෙනෙක්ලු. ඒකයි ඔය ප්‍රීති පාට් එක. අර බලපන් අරු අපි දිහා බලනිදිය. අම්මා පල්ලා මගේ හොම්බට. ඔහොම හිටාංකො ටික. රජතුමා දැන් මක්කයි කල්පනාව? මම නුඹලාව කොච්චර හෙව්වද? මගේ පුරෝහිත? එතකොට මේ කොණ්ඩයා මගේ විකටයා. අඩේ මං විකටෙක් වගේද පේන්නේ බං? මට නුඹලාගේ නම් ටික පවසව. හරිද? මේක අපිව රෙජිස්ටර් කරන්න යන්නේ. මම රෝහිත රජතුමනි. මේ ඉන්නේ හරිද? දැන් රජතුමාගේ නම මොකද්ද? මම ආසියා රජ. හහහහා. එතකොට නුඹ රෝහිත. නුඹ හාරත. මම ආසියා. ඈ මේ රජ පෙළපත මොකටද ගිහිල්ලා වගේද? ප්‍රීති ප්‍රීති ප්‍රීති. හරිද? දැන් නම්
ප්‍රීති ඕනම වේ නේද බං? සතුටුයි. ඒ ඉන්නේ මගේ බිරිය. අරයා ඒ ඉන්නේ මගේ දෙවෙනි බිරිය. එතකොට අනික් කෙනා ඒ මගේ තුන්වෙනි බිරිය. බලපං හාර්දයෝ කොච්චර සමිගෙන්නේ කවුරු ඉන්නේ කියලා. අපිට බයිට ගන්නෑ. දෙක රජු තුන රජු වෙන්නේ. රුයිතයෝ එතකොට අපිටත් බැරිය. ප්‍රීති ප්‍රීති ප්‍රීති.